තලයේ නොමිනිසුන් සමගින් ඇසුරේ ගෙවුනි සයිමාගේ ජීවේ මෙලෙසින් අඳුරේ මතු ඉතින් ග්‍රාමසේවක මහත්තයා රම්බණ්ඩා මම මේ පැත්තට එන ගම එදා පර්මිට් එක ගත්තායින් පස්සේ බලන්නත් දරුණානේ ගස් ටික යමු යන් තමයි ඉතින් මේ දැන් ඒක නෙවෙයි රම්බණ්ඩ කිව්වනේ ගස්වල පර්මිට් එක දාලා දෙන්න කියලා මට එන්න බැරිනවා වැඩත් එක්ක දැන් ඔය ගස් එක සුද්ධ පවිත්‍ර කරලා තියෙන්නේ පර්මිට් එක දෙන්න ගස් කීයක් නම් සුද්ධ කරන්නද ගාමසේවක මහත්තයා? ගස් නම් කීයක් තියෙනවද? ඒක හරි. දැන් ඔය චූටි ගස් ආයන්නේ තියනවා කිව්වේ. ඔය හම්මිල්ල තේක්ක ඔය ගස් වලට පර්මිට් දාන්න ඕනේ නැහැ. ඒව නම් කපා ගන්න පුළුවන්. ඔය කොහොම වගේ තිබ්බොත් තමයි පර්මිට් එකක් දාගන්න ඕනේ. මම බාල්ලාද පර්මිට් එක වැඩි කරලා දෙන්න. මොන සූටි ගන්ද ගාමසේවක මහත්තයා? කළුවල, වීල, පළු ගස් එවටයි ඈ. දැන් බොය කියපු චූටි ගස්ද තියෙන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ තාත්ත එක ගෙදරද? මං දැකලවත් නෑනේ බා. මොන පිස්සුද ගාමසේවක මහත්තයා? අපේ ගෙස පිටිපස්සෙන් තියෙන වැව. වැව පිටිපස්සෙන් තියෙන මහ කැලේ. අම්මේ යකෝ ඔය මහ කැලේ තියෙන ගස් වලටද පර්මිට් ඉල්ලන්නේ කපන්න? මගේ ජොබ් එකක් නැති වෙලා වැඩක් බං ඕක. උඹ උදැල්ලක්වත් නැතුව කුඹුර පැත්තට ගියේ ගහක්වත් කපන්න බලන්නද? මේ මෙච්චර පොහොර නැති තත්වයක මේ රට තියෙද්දි ඈ මෙච්චර පොහොර නැති තත්වයක මේ රට තියෙද්දි ගාමසේවක මහත්තයා මේ පත්‍යම් කතා කරනවා පත්‍යම් ගිය තනමල් විල අයිද ගියා තනමල් විල අයියලා ගෙදරින් ගත්තා ගංජායට කිලෝ කියන්නේ කුපිරම ගත්තා අර ගස් සස්තම ගෙනල්ලා ගැහුවා මහ කැලේ ගස් සස්තම ගෙනල්ලා ගැහුවා තෝ ඒ ඇස්සේ ගංජාත් හිටවුවා මං ඉවරයි මං දන්නා මගේ ජොබ් එක ඉවරයි දැන් ලොකුවටම වවලක් තියෙන්නේ අක්කර ගිය ගෙදර වවලා තියනවද අක්කරේ හොඳ අක්කරේ ඈ හිටවල තියෙන්නේ අක්කර 15ක ගංජා ගස් මෙතන කොතන මෙතන එනි දැන් ඔබ ගාව තියෙනවා කොහෙද බන්දනා තු උකේ ගංජා ආය ඔය කැලේ තියෙන ගහ කරවත් අතක් තියන්න බෑ මගේ ජොබ් එකක් ජහලා යන වැඩක් ඕක ඉහලින් දැනගත්තොත් මගේ ජොබ් එකක් ජහලා යන වැඩක් මං දානවා තෝ 7 මාසයකට හිරේ ගාමසේවක මහත්තයෝ මල් ළඟ තියෙනවා ඔළුව අපි ඔළුවේ යන් එහා යුදද මහ කැලේද දැන් යන්න ඔව් අපි යම් මහ කැලේට ගිහිල්ලා මං ඉල්ල දාලා තියෙනවා සුමිරි ලී ටිකක් ඈ සුමිරි ලස්සන ගස් දෙකක් ඉල්ල දාලා තියෙන්නේ ඒකෙන් අපි ගාමසේවක මහත්තයාගේ වහලේ තනිකර කරුවල වලින් ගන්න ඊට පස්සේ අපි ගහමු ලස්සන ඇඳ ඇයි නිදියන්ද අල්මාරියක් ගහමු දිනුනන්න ඒ වගේම තමයි අර ඉස්සරහ දෙන්නේ හාන්සි බුදුවේ ගහමු මෝ දෙන්නෙක් වල්ලපත්ත වලින් සුමිනවන මෝ දෙන්නෙක් කියනකොට මතක් වුණේ ගාමසේවක මහත්තයා මල් ළඟ තියෙනවා අන් දෙකක් මේ සයිස් එක චූටි යන්න මුවන් දෙකක් උඹට කොහින්ද බොල මෙච්චර විතර ලොකු මුවන් දෙකක් ඇයි ගාමසේවක මහත්තයා මල් ළඟ තියෙනවනේ චූටි සුවස් මුදයක් සොත් ගන්න එකයි මිෂන් ගන්න එකයි තියෙන්නේ සොත් ගන්න එකයි මිෂන් ගන්න එකයි තියෙන්නේ ඔය දෙක දාලා තියෙන අර මගේ කවුරු පැලේ
ගාමසේක මහත්තයෝ. ඔය දෙක දාලා දෙන්න මම කවුරු පැරේ. පොඩි ආතල්යක් ගන්න තමයි ඔය දෙක මම පාවිච්චි කරන්නේ. හවසේදී මට ඕනේ පාදියක් ඒව දානවා. යකෝ මං හිතුවේ මේ කැලේ මැද්දෙන් මහා දේවතා එළියනවා කියලා. තෝ බොල මේ කැලේ මැද්ද ඩීජේ නි ගහලා තියෙන්නේ. මං කොච්චර රවුඩුනාද බොල? ඈ තෝ දන්නවද ඒක? තොට මම ඒ පාර මොකද බොල? ඒක නෙමෙයි ග්‍රාමසේක මහත්තයා. ග්‍රාමසේක මහත්තයා හොඳට කේන්ති යනවනේ. එතන ගමන් කසිප් පැකට් දෙක තුනකුත් තරම් ගෙමු. ඒ පාර තෝ ඔය මහා කැලේ කසිප්පු පෙරන්න අරගෙනද? ඔය පොලිපත කරා යනවා ග්‍රාමසේක මහත්තයා. ඔය බැලන්ස් 20ක් විතර තමයි හොයන්නේ. ගමේ ඔය ටික දෙනෙක් කියන්නේ 70ක් විතර වැඩ මාත් එක්ක ඈ බොල තොට ගහලා මදිනේ. මං කොහොමත් තෝ 7 මාස කරලා ලක් ගවනවා බලුකුඩුවේ. බලාගෙන හිටු. තෝද එතකොට බොල මේ කැලේ ජාවාරම් කරනවා. ජාවාරම් කාර්යය. තෝ කරේ බෝ රම්බන්න. තෝවද මං තරි ගහනවා තෝ. ග්‍රාමසේවක මහත්තයා. ඒගොල්ලෝ යන්න ඕනෙත් නෑ. මේකෝ යන්න ඕනෙත් නෑ. අපි මෙතන මල් ළඟ තියෙනවා ඕත වඩා හොඳ බද්දා. ඒකත් කියoko බලන්න එහෙනම්. ඒක නෙමෙයි ග්‍රාමසේවක මහත්තයා. මල් ළඟ තියෙනවා කුඩු ගෑම් 100ක් විතර. ගහමුද? කුඩු මේ කුරලෝක තලයේ අලයක් තියෙනවා කොට දාමුද? සුන් සමගින් අලයක් කිව්වද? ඒක ලොකු නිදානයක්. ගෙවුනි සීමාගේ ජීවේ මෙලෙස මේ කුරලෝක තලයේ නොමිනිසුන්